Hello guys, අපේ TX850 මැෂින් එකත් අරන් ආව සුපිරි ලොකේෂන් එකකට. මෙන්න තියෙනවා බාණ්ඩේ. පට්ටම කැලේකට ආවේ guys. අලපාලක් එක්ක පොඩ්ඩක් මැෂින් එක චෙක් කරලා බලන්න. මේ පැත්ත කිසිම වෙලාවක චෙක් කරලා නැහැ. අපි නිකන් ගහලා බලමු මැෂින් එක කොහොම සෙට් වෙන්නේ කියලා. ඉතින් ආතල් එකට ආවේ අපි. බලපෙන්නේ නැති මැෂින් එකේ මේ ස්ක්‍රීන් එකේ මෙහෙම වැදුනට මේකේ මේ ඒ කියන්නේ සිග්නල් එක යන්න ඕනේ සාමාන්‍යයෙන් 50ට වැඩියෙන්වත් යන්න ඕනේ. ඒකත් තමයි අනිවාර්යෙන් බඩු තියෙන්නේ. මේ මෙතින් අපි අඟල් ගන්න සෙට් කරගමු. අපි සාමාන්‍ය අඟල් ගොඩක් යට හදන්න බෑනේ. අපි අඟල් සාමාන්‍යයෙන් 35ක් 40ක් වගේ දාගමු. මෙන්න මේ ගානට තමයි මැෂින් එක අල්ලන් යන්න ඕනේ. අපි normal මේ randomly ආයේ මේ කැලයක් චෙක් කරන්න පේනවා තියෙන ඇලක් තියෙන්නේ. මේක සාමාන්‍ය අඩි 8ක් වගේ බැලුවා හැකි පස්සේ ගලේන අඩි 6ක් විතර බැලුවා හැකි. මේක මේ රවුම වෝටර් සීල් එකේ වතුර යට දැම්ම හැකි. මොකුත්ම වදින්නේ නැහැ තාම නම්. තාම මැෂින් එකේ සීරෝ තියෙන්නේ. ලාවට අහු වෙනවා. මේ නම් අහු වෙන්නේ වෙන මොනවා හරි. වටන මොකුත් නෑ. මේ මෙතන බං අතින් ගන්න බං පස් ටික දක්වා තියන්න අම්මට සිද්ධ මොකක්ද ඔය බයිසිකල් එක සීට් එක අඩෝ දන්නවනේ මේක තමයි හදුනේ එන කල් පදන එකක් වගේ නේද බයිසිකල් සීට් එක බලන්න ඕනේ පොඩ්ඩක් මේක නේද ඒකනේ ඔක හද්ද වන්නේ යන්නේ මේක පට්ට කැලයක් දින්න අපි ගහන් අපේ කන ඒ අනිත් පැත්තේ වෙන්න බලන්න ආව් බයිසිකල් සීට් එක තමයි අඩෝ ඒක ආහෙන ආතල් වැඩේ නේද චෙක්කන් යම් බලන්න නේ ඒක එන ආතල් මේ ඇලේ චෙක් කරගෙන යනවා ඉස්සරහටම ගයිස් සෙට් වුණා දැන් එකේ ගෙව්වා බයිස්කල් එක මේකකුයි එන ආතල්ලේ සීන් එක පිටතල පියනක් සෙට් වුණා බයිස්කල් එක සීට් එක සෙට් වුණා මේ මෙතන මේක මේ රින් එක වෝටර් සීල් ඉන්න එන වාසිය ඒක වතුර යට උනත් මේ මැෂින් එක මෙච්චරක් උනත් වතුර යට දාලා ගැහුවේ හැකි වදින්නේ නෑනේ පහයි හරියන්නේ ගයිස් එතන පහයි ගියේ අඩුම 20 15ක් යන්න ඕනේ. ඩොපත්තාකල්නේ ඔය සීන් එක. මේ මැෂින් එක ගයිස් එන්නේ 89990යි. මේ මැෂින් එක වල ගත්ත එක අපෙන් 0.72යි 749 0.71 නම්බර එක. ඔයාලා මැසේජ් එකක් දාන්න මේ නම්බර එකට WhatsApp message එක. අදින්නේ දැන් නම් මුකුත්. මේ මැෂින් එක වලත් බයි කළ හැකි. 5000ක් ඇඩ්වාන්ස් ගෙවන්න ඕනේ guys. සල්ලි දාන දවස් ඉඳන් සති දෙකක් ඇතුළත මේ මැෂින් එක මිලදී ගන්න පුළුවන්. පස්සේ සාමාන්‍ය අඩි 9ක් වගේ චෙක් කරගත්ත හැකි. ගලේන අඩි 6ක් වගේ චෙක් කරගත්ත හැකි. මේ ටික අදින්න ඇලේ අතරත් යන්නේ. මේ පට්ට ලස්සනයි ලොකේෂන් එකත් අපි මේ මෙව්ව කඩලා බින්දලා විනාශ කරන්නේ නැහැ. මේ නිකන් උඩ තියෙන ඉතේ බලන්නේ. වදින්නේ නැහනේ 6 ගියේ. පටන් ගමුනේ. මේ පට්ට බලක් තියෙන තනියෙන් කන්ට්‍රෝල් කරගෙන යන අමාරුයි ටික.
අන්න අනේ අපි ගයිස් සැලෙන් එහා යුගට ආවා. එහා ගුණ දැන් ආ චෙක් කරන්න යන්නේ. අම්මා එතන වදිනවා නේ. මේ මෙතන 40 ගණක් වදින පොඩ්ඩක් බලන්න. මේ සිග්නල් එක ෆුල් යනවා මේකේ. කණු ඔක්කොම ගියා. මේ මැෂින් එක වදින්න යනට. මේ 40 ගණක් ගියා. ඔන්න එතන බලන්න. මේ හරි. ඔව් නේ. තව හදන්න බෑ. එතන මැෂින් එක වැඩිච්ච වෙනවා. එතනද? ඔව්. ඒක අයින් ගන්න. බලන්න එතන තාම වදිනවනේ. මොන හැටියට දෙයක් වදින්නේ? ෆස්ට් එක අතට ගන්න මේ බාන්න හොදන්න. උඩම ඇදුනේ අඟල් ගන්න. නෑ හොදන්නේ මේක දාන්න. නෑ එතන නේ වදින්නේ. බා. නෑ. එතන වදිනවා. ඔය ටික නෑ ඒක නේ වදින්නේ. ඒ ටික අයින් කරන්න. ඒ ටික නේ වදින්නේ. ඒකත් අයින් කරන්න. එතන වදින ඒක හොදලා බලන්න. ඒක වදින්නේ අඩේ මොකක්ද කොප්පන්නේ සුදේ මොකක්ද කොප්පාවේනේ තඹද පිත්තද තඹනේ තඹ කොප්පකුත් හම්බුණා ගයිස් මෙන්න එක පොඩි කොප්පක් යාදල්නේ වැඩි මේක නම් ගයිස් සුපිරි මැෂින් එකක් අය හයිලි රෙකමන්ඩ් කරන්න පුළුවන් මම මේ හයිලි එක මැෂින් එකක් අතන රෙකමන්ඩ් කරලා නැහැ මේ මැෂින් එක මම රෙකමන්ඩ් කරනවා හයිලිම ඒ තරම් සුපිරි මැෂින් එකක් ගයිස් මේක 89000කට මේක අය වෙන කොහෙන්වත් වල ගන්න බෑ අපෙන් විතරයි ගන්න පුළුවන් මේක සුපිරි මැෂින් එකක් මේ මිල්ල ගන්න තියෙන යන්නේ ටිකක් අර උඩට වගේ යකඩින් යන්නේ උඩට යට හදන්නේ උඩින් කලව ගයිස් අපි ඇලේ උඩටම ආවා පේනවා නිකන් රජ ප්ලේස් එකක් වගේ වට්ටම රජ සීන් එකක් තියෙනවා පොඩි ලයින් එකේ මේ උළු කැට එහෙම ගහගෙන ඇවිල්ලා මේ අර මේ සුලිකුණාටුව තිබ්බ හින්දා තව උඩා ගම්මානයක් තියෙනවා ඒ පැත්තේ ගෝ ගහන් ආවා ගෙවල් එහෙම මේ කුළු එහෙම තියෙන නෙව්වා වට්ටම රජ ප්ලේස් එක මේ ගස් එහෙම ගහන් ඇවිල්ලා තියෙන්නේ අඩෝ මේ මෙතන ගල් තට්ටු අමුතුයි නේ එතන ගහලා බලමු මැෂින් එක මෙතන මැෂින් වදිනවා මේ එතන යනවනේ නිකන් පරිච්ච යන්නේ එතන චුට්ටක් සැකසයිතයි නේද මේ කඩමුද බලන්න එතනින් ගහන්න බලන්න පාද හරියටම කොහෙන්ද ගහන්නේ මේ මෙතන මේ අරක මැද්ද වදින්නේ මේකේද නිකම්ම කැඩෙනවද නේ අන්න එතන යට වගේ වදින්නේ මේ මෙන්න මෙතන මේ හරිය වල තහනවා මට පොඩ්ඩක් ඉන්නවා මැෂින් ඔන් කරගමු වදිනවා තව කඩන්න ඕනේ මේ 60 70ක් 70ක් කිද යනවා එතන වදිනවා ඔය උඩම වදිනවා මේ අඟල් දෙකක් විතර පෙන්නන්නේ හරියද අඟල් දෙකක් පෙන්නන්නේ බාන්න එතන බාන්න අතින් බාන්න අනේ ඒ චුට්ට කර අතින් බාන්න දැන් බාන්න අතින් අතින් බලන්න මේ අන්න ඒ හදිය වගේ වදිනු හරියද මෙන්න මේ හදිය වගේ
ගයිස් මේ මෙතන තමයි මැෂින් එක වදිනවා. මොකේටද කියලා හිතා ගන්න බෑ. ගයිස් මෙතන තමයි මැෂින් එක වදිනවා. මොකේටද කියලා හිතා ගන්න බෑ. 60 70 යනවා. ඒ කියන්නේ ගෝල්ඩ් වගේ තමයි වදින්නේ. බලමු අපි. ඒ හැදි අන්න එතන බලන්න ළඟ වදිනේ. යකට නැං ගන්න. යක. එතන වදිනවා බලන්න බෑ. ඉතින් කෝඩු කැල්ලෙන් නේද කරලා බලන්න. මැෂින් එක තාම ගයිස් වදිනවා මෙතෙන්ට බලන්න. ඉතින් යනවා. බලන්න නිකන්. එතන වදිනේ. ඒක වදිනේ. ඔය කෝකයි. ආනේ එතන වදින්නේ නැහැ. ඔය අතේක බලන්න. හොදලා බලන්න. හොදන්න බලන්න හොදන්න. තියෙනවනේ මොකද්ද? මොකද්ද බලන්න ගන්නවා. මම කොක්කක් වගේ. පත්තන කැලක් එනේ අතුලන්න බලන්න පොඩක් ගලේ. අඩේ ගෝල්ඩ් මන්ද. කොහෙන්ද යන්නේ? එතනට කොහෙන්ද දන්නේ නෑ මේ කලේ ඇතුළට. වදාකමක් වගේ නේද ගයිස්? දාන්න දෙන්නේ කවුද හරි මෙතනට ඉස්සර කාලේ. වදාකම් පෙත්තක් ඔය තමයි. නියමයි වාසිය සෙට් වුණා ගයිස්. බලක් තියෙනවා ග්‍රෑම් 5ක් විතර. වදාකම් කැල්ල පයි. ඒකත් තියගන්න. නියමයි. වැඩි ගන්න ඕනේ ඉස්සර. මෙතන නෑ. ඉස්සරට මෙතන නෑ. ගයිස් ගෝල්ඩ් කැලලකු සෙට් වුණා. ඉතින් වාසියක් රුපියල් සාමාන්‍ය 40000ක් විතර. ගොඩ තමයි ඉතින්. අපි දැන් චුට්ටක් ආයි ස්ටාර්ට් කරනවා හොය හොය. ඒක ගලක් ඇතුලේ තිබ්බේ. ගල ඇතුලේ නේ තිබ්බේ. ඒක මොකද හිතාගන්න බෑ. ඒක නේ. පත්‍රයට ගහන්නේ විදිහට නෑ නේද? ගල ඇතුලේට කොහෙද ගහන් යන්න ඕනේ? ඉස්සර කාලේ කවුද දාන්න නැතිනේ. ටික චෙක් කරගෙන යනවා ගයිස් අපි. මේ මෙතන සෙට් වෙනවා මොනවද? බලන්න. මේ මෙතන බලන්න. හරන්න ඕනේ. ඈ? යකඩින් හරන්න ඕනේ. නෑ උඩ වගේ වදින්නේ. ඔය පොඩි ප්‍රමාණයක් වදින්න බලන්න. යකඩින් මේක කරලා බලන්න පාදලා වගේ. ඒ පාස් ටික අතින් ගන්න බෑ. නෑ වදින්නේ. වදිනවා එතන. බාන්න ඉරි හොදලා. කාසිය. මොකද්ද? 750. ඈ? 750ක් වගේ නේ. අඩෝ 750ක් වෙනද මේකට? අඩේ. ඒක අම්බාන්න මලකට ඒ 750ක්ද හොයන්නත් බෑනේ. 750ක් වගේ. මලකට කාලනේ. අඩෝ එහෙනම් වටනවා නේද ওই මැෂින් එක? වැඩක් කරන්නේ නැහැ. මේ බොහොර ගහන්න ඉන්න. හරි ගයිස් අපි දැන් තව ටිකක් මේකෙන් ස්ටාර්ට් යනවා. වීඩියෝ එක නම් මෙතනින් නවත්තන්න කියලා බැලුවේ අපි. හරි ගයිස් අද දවසේ අපි වීඩියෝ එක මෙතනින් නිමප්ත කරන්න යන්නේ. මෙන්න දිනවත් අපි බාණ්ඩේ TX807L සුපිරිම treasure hunt machine එක. treasure hunt වලටම හදපු සුපිරිම machine නම් මේක. කොහොමද treasure hunt බයිස්කලෙක් සීට් එකකුත් හම්බුණා. මේක රජ කාලේ බයිස්කලයක්. මේක ලුමාලා වගේ බයිස්කලයක්. මේක ධාතුසෙන් රජතුමා පැත්ත බයිස්කලේ සීට් එක මේ තියෙන්නේ. තව තව වගේ සෙට් වුණා 750ක් සෙට් වුණා. මේක නම් මේ ළඟදී ගන්නේද? මේ මලකඩ කාලේ හැම තියෙන්නේ හොයන්නවත් බෑ 50 750ක්ද කියලා. ඒකක් සෙට් වුණා. ආයෙ මෙන්න පොඩි නිකන් කෑලි දෙයක් සෙට් වුණා. මේක නිකන් ගෝල්ඩ් ලයින් එකක් තියෙනවා පොඩි නේද? මේක නම් පොඩි ගෝල්ඩ් ලයින් එකක් තියෙනවා ගයිස්. රුපියල් සාමාන්‍යයෙන් 20000ක් සෙට් එකේ මේකින් නම්. තා පොඩි පියනෙකුත් සෙට් නා යන්ත්‍ර දෙක වගේ. ඒක නම් පිත්තලද කොහෙද? මේක තමයි වඩන එක. අවුලක් නැහැ නේ. ඈදයක් විතර ලයින් කරේ 30000ක් විතර සෙට් නා සාමාන්‍යයෙන්. ගෝල්ඩ් කැල්ලක් තමයි.
මේ දිලිසෙන් ගොඩ එහෙනම් guys ඔයාලට මේ මැෂින් එක බයි කරන්න ඕන නම් 072 749 0671 නම්බර් එක මැසේජ් එකක් දාන්න. ඔයාලට guys මේ මැෂින් එක බයි කරන්න ඕන නම් 072 749 0671 නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මේ මැෂින් එකේ මිල වෙනවා රුපියල් 89900ක්. මේ සුපිරි මැෂින් එක මේක පස්සේ අඩි 9ක් වගේ චෙක් කරගත්ත හැකි. ගලේ නම් සාමාන්‍ය අඩි 6ක් වගේ චෙක් කරගත්ත හැකි. මැසේජ් එකක් දාන්න guys. ඔයාලා මේක කෝඩ් එකක් දැම්ම හැකි. කෝඩ් එකක් දාන්න මේක ඇඩ්වාන්ස් 5000ක් දාන්න ඕනේ. ඇඩ්වාන්ස් 5000ක් දාලා මැෂින් එක එතකොට අපි ගෙන්නනවා. සල්ලි දාන්න දැසිනා සති දෙකක් ඇතුළත ඔයාලා අතට මේ මැෂින් එක දෙන්න පුළුවන් අපිට. සුපිරි මැෂින් එකක් highly recommend කරන්න පුළුවන්. මම මේ තරම් කිසි මැෂින් එකක් recommend කරලා නැහැ. ඔයාලට try කරන්න පුළුවන් ඕන වැඩක් කරගන්න පුළුවන් මැෂින් එකක්. එන WhatsApp message දාන්න, channel එක subscribe කරන්න. Goodbye. Thank you.